ආයුබෝවන් යාළුවනි ඔබ සියලු දෙනාම පිළිගන්නවා මානව ලෝක YouTube නාලිකාවට. අද අපි කතා කරන්න යන්නේ යුරෝපයේ ඉතාමත් වේගෙන් දියුණු වෙමින් පවතින රටක් වන පෝලන්තය ගැනයි. වර්තමානයේ ශ්‍රී ලාංකිකයින් අතර රැකියාව සඳහා වැඩිම අවධානයක් දිනාගෙන ඇති යුරෝපීය රටවල් අතර පෝලන්තය ප්‍රමුඛ ස්ථානයක් ගන්නවා. එහෙනම් අපි බලමු පෝලන්තය කොහොම රටක්ද? එහි ආර්ථිකය, සංස්කෘතිය, ආගම, රැකියා අවස්ථා සහ ශ්‍රී ලාංකිකයින්ට ඇති වැදගත් තොරතුරු මොනවද කියලා. පෝලන්තය පිහිටා තිබෙන්නේ කොහෙද? පෝලන්තය මධ්‍යම යුරෝපයේ පිහිටි රටක්. එය ජර්මනිය, චෙක් ජනරාජ්‍යය, ස්ලෝවාකියාව, යුක්රේනය සහ තවත් රටවල් කිහිපයක් සමග මායිම් වී තිබෙනවා. පෝලන්තයේ අගනුවර වන්නේ වර්සෝ නගරයයි. ඒ රටේ විශාලතම නගරයද වන අතර දේශපාලනික, ආර්ථික සහ සංස්කෘතික මධ්‍යස්ථානය ලෙස සැලකෙනවා. ඊළඟට අපි බලමු රටේ ජනගහනය සහ වර්ගඵල. පෝලන්තයේ ජනගහනය මිලියන 38කට ආසන්නයි. ඒ වගේම රටේ වර්ගඵලය කිලෝමීටර් 3,12,000කට වැඩි. ඒ යුරෝපයේ තිබෙන විශාලතම රටවල් අතර එකක් ලෙස සැලකෙනවා. අපි දැන් බලමු පෝලන්තයේ ආර්ථිකය. පෝලන්තය යුරෝපයේ වඩාත්ම ස්ථාවර ආර්ථිකයක් ඇති රටක් ලෙස හඳුන්වනවා. නිෂ්පාදන කර්මාන්ත, තොරතුරු තාක්ෂණය, වාහන නිෂ්පාදනය, ආහාර, සැකසුම් කර්මාන්ත සහ සේවා අංශ ආර්ථිකයේ ප්‍රධාන කොටසක් වෙනවා. පෝලන්තයේ දළදේශීය නිෂ්පාදනය හෙවත් GDP යගේ ඩොලර් බිලියන 100 ගණනක් ඉක්මවන අතර යුරෝපීය සංගමයේ වැදගත් ආර්ථික බලවේගයක් ලෙස සැලකෙනවා. ඊළඟට අපි බලමු ශ්‍රී ලාංකිකයන්ට ඇති රැකියා අවස්ථා මොනවද කියලා. දැනට ශ්‍රී ලාංකිකයින් විශාල සංඛ්‍යාවක් පෝලන්තයේ සේවය කරනවා. බොහෝ විට රැකියා ලැබෙන ක්ෂේත්‍ර අපි බලමු. මුලින්ම කර්මාන්ත ශාලා සේවකින්, ඊට පස්සේ ගබඩා සේවකින්, ඒ වගේම වෙල්ඩර්ස්වරු, ඒ වගේම වඩු කාර්මිකයන් සහ හෝටල්, ආපන ශාලා සේවකින්, පිරිසිදු කිරීමේ සේවකින්, ඉලෙක්ට්‍රීෂියන් සහ AC ටෙක්නීෂියන්වරුන්ට පෝලන්තයේ රැකියා අවස්ථා ලැබෙනවා. ඒ වගේම තමයි අත්දැකීම් සහ කුසලතා අනුව වැටුප් මට්ටම් වෙනස් වන අතර බොහෝ සේවකයන්ට නවාතැන් සහ වෙනත් පහසුකම්ද ලැබෙන අවස්ථා බොහෝමයක් තිබෙනවා කියලා තමයි අපට ආරංචි වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි ජීවන විදිහම අපි බලමු. ජර්මනිය, ප්‍රංශය හෝ නෙදර්ලන්තය වැනි රටවල් සමග සසඳන විට පෝලන්තයේ ජීවන වියදම සාපේක්ෂව අඩුයි කියලා තමයි සඳහන් වෙන්නේ. ඒ නිසා ඉතිරි කිරීමේ හැකියාවද බොහෝම වැඩි කියලා අපට කියන්න පුළුවන්. විශේෂයෙන්ම නවාතැන් සේවා සපයන රැකියා සඳහා ගිය වියදම තවත් අඩු කරගන්න පුළුවන් කියලා අපට ආරංචි වෙලා තියෙනවා. අපි දැන් බලමු පෝලන්තයේ ආගම මොකක්ද කියලා. පෝලන්තයේ බහුතර ජනතාව ක්‍රිස්තියානි ආගම අදහනවා. විශේෂයෙන්ම රෝමානු කතෝලික ආගම රටේ ප්‍රධාන ආගම ලෙස සැලකෙනවා. පල්ලි සහ ආගමික උත්සව පෝලන්තයේ සංස්කෘතියේ වැදගත් කොටසක් ලෙස සැලකෙනවා. ඊළඟට අපි බලමු පෝලන්තයේ සංස්කෘතිය කොහොමද කියලා. පෝලන්ත ජනතාව පවුලට ඉතා වැදගත්කමක් ලබා දෙන අතර ඔවුන් මහන්සි වී වැඩ කරන, නීතිගරුක සහ ගරු කරන සහ විනයගරුක ජනතාවක් ලෙස ගොඩක් ප්‍රසිද්ධයි. ඒ වගේම තමයි නත්තල් සමයේ පෝලන්තයේ ඉතාමත් විශාල උත්සව ලෙස සමරන අවස්ථා බොහොමයක් දැක ගන්න ලැබෙනවා. ඒ වගේම තමයි සම්ප්‍රදායික නර්තන, ගීත සහ ආහාර සංස්කෘතියද ඉතා පොහොසත් කියලා තමයි අපට ආරංචි වෙන්නේ. ඒ වගේ තමයි පෝලන්තයේ ජනප්‍රිය ආහාර අපි මොනවද කියලා බලමු. පීරෝජි, සුර්කේ, බීගෝස්, පොටේටෝ පෑන්කේක්ස් වැනි ආහාර තිබෙනවා. විදේශිකයන්ට මෙම ආහාර රසවත් අත්දැකීමක් ලබා දෙනවා. ඒ වගේම තමයි පෝලන්ත ජන ජීවිතය ගත්තාම පෝලන්තයේ ප්‍රවාහන පද්ධතිය ඉතාමත් දියුණු කියලා තමයි සඳහන් වෙන්නේ. ඒ වගේම දුම්රිය, බස් රථ සහ නගර ප්‍රවාහන සේවය ඉතා හොඳින් ක්‍රියාත්මක වෙනවා. එමෙන්ම පෝලන්තයේ වෙනත් යුරෝපීය රටවල් වලට ගමන් කිරීමේ පහසුව ඔබට ලබාගත හැකියි. අවසාන වශයෙන් මම ඔබට කියන්නේ ඉතින් යාළුවනි පෝලන්තය කියන්නේ ශ්‍රී ලාංකිකයන්ට රැකියා, ආදායම් සහ අනාගත අවස්ථා ලබා දෙන යුරෝපයේ වැදගත් රටක්. නමුත් ඕනෑම රටකට යාමට පෙර නීති අනුකූල වීසා මාර්ග සහ විශ්වාසදායක ආයතනයක් කරහා පමණක් කටයුතු කිරීම ඉතා වැදගත්. ඒ වගේම තමයි
වැදගත්ම මාතෘකාව ඔබ පෝලන්තයට සේවය කරන්න රැකියාවකට යන බලාපොරොත්තු වෙනවා නම් ඔබ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්තිකාර්යාංශයේ අනුමත ඒජන්සියකින් පමණක් යන්න කියලා මම ඔබෙන් ඉල්ලනවා. මෙවැනි රටවල් ගැන තවත් වැදගත් තොරතුරු දැනගන්න මානව ලෝකේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝට ලයික් එකක් දාන්න, ෂෙයා කරන්න සහ ඔබට පෝලන්තය ගැන ඇති අදහස් පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට්ස් කරන්න. ඉතින් නැවත හමු වෙන තවත් රටක් පිළිබඳව රසවත් තොරතුරු සමග මම අදට නවතිනවා. ඔබට සුබ දවසක්.